හෙලෝ ගයිස් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා ඩෙවෝෂන් ඉතින් අරගෙන අලුත්ම වීඩියෝ එකකට අද අපි බලමු මේ දවස්වල තෙල් ගහන්න හැමෝම හොයන මේ QR එක හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම Google එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට සර්ච් කරගන්න fuelpass.gov.lk කියලා. මෙන්න මේ විදිහට සර්ච් කරගත්තට පස්සේ අපි මෙන්න මේ වගේ වෙබ්සයිට් එකකට තමයි යන්නේ. අපිට දැනට මේකේ මේ අලුත් වාහනයක් රෙජිස්ටර් කරන්න බෑ. ඔයා කලින් QR එකක් දාලා වාහනයක් හදාගෙන තිබුණොත් ඔයා කලින් QR එකක් පාවිච්චි කරලා තිබුණොත් මේ ෆෝන් නම්බරේ මෙතනට දීලා ඔයාට මේ QR කෝඩ් එක කලින් තිබුණ කෝඩ් එක ගන්න පුළුවන්. අපිට මේ වෙලාවේදී අලුත් කෝඩ් එකක් හදාගන්න බෑ. අලුත් කෝඩ් එකක් හදාගන්න කොහොමද? හෙට දවස් වගේ වෙච්ච හදාගන්න පුළුවන්. මේ සිස්ටම් එක අප්ඩේට් වුණාට පස්සේ ඒ විදිහකට මම පස්සේ වීඩියෝ එකක් දාන්නම්. දැනට ඔයා කලින් වාහනයෙන් පාවිච්චි කරනවා නම් ඒ වගේම කලින් ෆෝන් නම්බරේ පාවිච්චි කරනවා නම් මෙතන තියෙන vehicle login කියන එකට යන්න. මෙන්න මේ මෙතන තියෙන තැනට ඔයාගේ ෆෝන් නම්බර් එක දෙන්න. login කියන එක දීලා මෙතන ෆෝන් නම්බර් එක දීලා මේ කලින් පාවිච්චි කරපු ෆෝන් නම්බර දීලා මෙන්න මෙතන මේ තියෙන send OTP කියන එක දෙන්න. සේම දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් යනවා. අංක 6 කෝඩ් එකක් යනවා SMS මාර්ගයෙන්. ඊට පස්සේ SMS එකේ තියෙන මේ මැසේජ් එක කියලා ඒ අංකෙ මෙන්න මෙතනට මේ විදිහට OTP එක දීලා අප්පින් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ඔයාගේ කලින් පාවිච්චි කරපු වාහන නම්බරෙත් එක්ක මෙන්න මේ විදිහට QR කෝඩ් එක බලා ගන්න පුළුවන්. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න. නැත්නම් මෙතන මේ පාලින් ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. නැත්නම් මේ පාලින් මෙන්න මෙතන ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. මෙන්න මෙතන වගේ ෆෝන් එකට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔන්නෝම තමයි කලින් පාවිච්චි කරපු QR කෝඩ් එකක් ඔයාලා ලේසියෙන් මේ ලබාගෙන මේකෙන් තෙර දහ ගන්න පුළුවන් වෙන්නේ. මම ඔයාගේ වාහනේ දැන් වාහනේ මාරු කළා හරි ඔයා පාවිච්චි කරපු වාහනයක් අරගෙන හරිනම් නැත්තම් ෆෝන් නම්බරේ මාරු කළා හරිනම් මේ කරගන්න විදිය ගැන මම වීඩියෝ එකක් දාන්න. දැන්ට ඒක අපිට try කරලා බලන්න විදියක් නැහැ. තාම මේක අප්ඩේට් කරලා නැති හින්දා වෙබ්සයිට් එකට. ඉතින් ඔයාලා මොකද වෙනස්කම් කරලා නැත්තම් මෙන්න මේ විදිහට ඔයාගේ මේ viewer එක download කරගන්න තෙල් ටික ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ වීඩියෝ එකට like එකක් දාලා channel එක subscribe කරගෙන යන්න. කවදාවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.